ඉතින් හුඟ කාලෙකින් ඔන්න ආයෙ vlog එකක් ගෙනාවා. පහුගිය දවස් ටිකේ ගොඩාක් වැඩ තිබ්බ හින්දා vlog එකක් කරන්න බැරි වුණා. ඉතින් අද මම ගේන්නේ ඔයාලට අපි දෙන්නගෙම working day එකක් කොහොමද ගෙවෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දෙන්නම අද වැඩට යනවා. මම කලින් ගෙනාවනේ day in life vlog එකක් මම නිවාට දවසක. ඉතින් මට හිතුණා වැඩට යන දවසක් කොහොමද කියලා vlog එකක් ගේන්න. ඉතින් දැන් තමයි නැගිට්ටේ. මේ දවස්වල සමයක හින්දා අපි දෙන්නට උදෙන් නැගිටලා උදෙන් ජිම් එකට යනවා. එතකොට අපිට හවසට වෙලාව ඉතුරු වෙන හින්දා සහ වැඩට ගිහිල්ලා මහන්සි හින්දා. ඉතින් දැන් මේ අපි ජිම් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම දැන් ජිම් එකට යන්න කලින් මම උදේම ගන්න සීරියල් බෝල් එක ගන්න යන්නේ. මට උදේට මොනවා කරන්නත් කලින් කාලා ඉන්න ඕනේ මොනවම හරි දෙයක්. මට කොෆී ටී බීලා හරියන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් නම් එයා උදේ ජිම් එකට යන්න කලින් කොෆී ගන්න. ඒ ඇතියාට එයා ආස නැහැ උදේම කන්න. මට එහෙම බෑ. ඉතින් මම ටක් ගාලා මේ සීරියල් එක හදාගන්න ලේසි හින්දා වෙනදාට නම් මම මුස්ලි කියන්නේ ඕට්ස් කුක් කරනවා. අද මම ටක් ගාලා මේ ටික දාලා රත් කරලා ගන්නවා පරක් වෙන හින්දා. අපි දැන් ජිම් එකට ආවා. මේ තියෙන අපේ ජිම් එක. මේක අපේ ගෙදර නම් විනාඩි 10ක් විතර බස් එක යන දුරින් තියෙන්නේ. ඉතින් උදේට අපි ලොකු වර්කවුට් එකක් කරන්නේ. විනාඩි 30ක් විතර තමයි රැඳෙන්නේ. 30ක් 40ක් වගේ කරලා අපව ගෙදර යනවා. ලෑස්ති වෙන්න ඕනේ වැඩට යන්න. ඉතින් අන්න දැන් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන වැඩට යන්න ලෑස්ති වෙනවා. මම වැඩ කරන ප්‍රීස්කූල් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳලා ගොඩක් දුර. මොකද මම කලින් අපි වැඩ කරන්න කලින් මම වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ ඇකොමඩේෂන් ඉඳලා ළඟ තියෙන තැනක ඉස්සර මම හොයාගත්තේ. දැන් ඉතින් මට දුරයි. ඇහෙනවනේ මෙයාලගේ සද්ද පාරටත් ඇහෙනවා. ඉතින් දැන් සමයක හින්දා ළමයි ගොඩක් බයිසිකල් වලින් තමයි එන්නේ. මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන ස්කූල් එක, ප්‍රී ස්කූල් එක තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. දෙකම එකම ස්කූල් එක. මට ස්කූල් එකේ ඇතුලේ රෙකෝඩ් කරන්න විදියක් නැහැ. මොකද ළමයින්ගේ ප්‍රයිවසි එකේ ඉඳලා අපිට යාළගේ ෆොටෝස් වීඩියෝස් පබ්ලික් කරන්න තහනම්. ඒ කියන්නේ අපිට වීඩියෝස් ෆොටෝස් අරගෙන අපි ළඟ තියාගන්න පුළුවන්. ඒත් ඒවා සෝෂල් මීඩියා වල දාන්න අවසර නැහැ. මේ තියෙන ඔන්කාර්ග ඔෆිස් එක. මං එහාට කිව්වා වීඩියෝස් එකක් ගන්න කියලා. දැන් මම වැඩ ඉවර වෙලා ග්‍රොසරිස් අරගෙන ගෙදර යනවා. ඉතින් මම මේ වැඩට යන අන්තිම දවස් ටික හේතු කීපයක් හින්දා මම තීරණය කරා දැනට తాවකාලිකව මාස කීපයකට වැඩ කරන එක නතර කරන්න. ඉතින් ඒකට හේතුව මම පස්සේ කියන්නම් ඔයාලට. මම ග්‍රොසරිස් අරගෙන ගෙදර ආවටක් ගාලා. මොකද මෙන්න මේ යාළුවා අපිත් එක්ක මේ වීකෙන්ඩ් එකේ ඉන්න. Hi Louise. Hi Louise. How are you? How are you? මේ ඉන්නේ ලුයිස්. මෙයා ජර්මන් ෂෝට් හෙයාර් පොයින්ටර් කෙනෙක්. දැන් නම් එයා ගොඩක් වයසයි. ඔයාලට පේනවා ඇති එයාගේ මූණත් තනිකරම සුදු වෙලා. එයා තනිව
දුරු පාට කෙනෙක්. ඉතින් එවනට එයා හරිම ඇක්ටිව් ඩොග් කෙනෙක්. ඒ හින්දා එයා වයස වුණත් එයාට දුවන්න පනින්න කරන්න ඕනේ. එනට එයාට පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා තමයි සොක්ස් එහෙම දාගෙන ඉන්නේ. ගේ ඇතුලේ ලිස්සනවා එයා. ඉතින් මං ටක් ගාලා පහසු ඇඳුමක් ඇඳගෙන එයාව පොඩි වෝක් එකක් එළිය අරගෙන ගියා. දැන් මගේ හස්බන්ඩ් ගෙදර එන වෙලාව එයා සතියේ එක දවසයිනේ ඔෆිස් යන්නේ, අනිත් දවස් work from home. ඉතින් ඒ හින්දා යන දවසට පරක්කු වෙනවා එන්න. ඔක්කොම මීටින්ග්ස් හැමදේම ඒ දවසේ තියෙන හින්දා මම ඉතින් එයා එනකම් බලාගෙන ඉන්නවා. දැන් මම දවසේ ආසම වෙලාව කියන්නේ ෂවර් ටයිම් එක වැඩ ඇරලා ආවට පස්සේ ගන්න ෂවර් එකට මම මාර ආසයි. මට වෙලා යනවා තේරෙන්නේ නැහැ. සමහරවිට පැය වාගේ විනාඩි 40 ඉන්නවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මම දැන් එලාම් එකක් තියාගෙන තමයි යන්නේ ෂවර් එකට. නැත්තම් මම ඔහේ ඉන්නවා. ෂවර් එකක් දාලා මම ආව දැන් ඩිනර් හදන්න. ඉතින් මම්මගේ මාස්ටර් කරන ගමන් ඉන්නේ දැන්. ඉතින් ඒකත් එක්ක මට වැඩට ගිහිල්ලා ආවම වෙලාවක් නැහැ අතරම අසයින්මන්ට්ස් රිසර්ච් මේ දේවල් හරියට කරගන්න. ඉතින් මොකද මට ට්‍රැවල් ටයිම් එක දවසට පැය 3-4ක් තියෙනවා. ඉතින් හරි අමාරුයි මැනේජ් කරගන්න. ඒ හින්දා තමයි මට vlog එකක්වත් දෙන්න බැරි වුණේ. මට අසයින්මන්ට් ගොඩාක් තිබ්බා. අද මම කලින් ගෙදර ආවා. අද මේ ලුයිස් වෙන හින්දා. එහෙම නැත්නම් මම ගෙදර ඉතින් හැමදාම රෑ වෙනවා. ඉතින් ඒ හින්දා මට හස්බන්ඩ් කිව්වා මේ වෙලාවේ ඔයා ස්ටඩීස් ප්‍රයොරිටයිස් කරන්න කියලා. ඉතින් මම මාස්ටර්කට මේ වෙලාවේ මුල් තැන දීලා මගේ රිසර්ච් එක තව මාස කිහිපයයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මට පුළුවන් ආයෙ වැඩ කරන්න පටන් ගන්න. Assistant curator 34 Eleanor blocked his promotion twice. මේ ඔයාලා දකින්නේ අපි දෙන්න කරන්න ආසම දෙයක්. ඉතින් අපි try කරනවා හැමදාම පොඩි හරි interaction එකක්, පොඩි හරි activity එකක් දෙන්නත් එක්ක එකට කාලය ගත කරන්න. ඒ වුණාට වැඩට යන දවසට හැම වෙලාව හම්බ වෙන්නේ නැහැ ලොකුවට. සහ අපිට මහන්සි එළියට යන්නත් ඉතින් අපි කරන්නේ මෙහෙම cozy වෙලා අපේ lights ඔක්කොම dim කරලා අපි මෙහෙම thriller music එකක් දාලා අපි දෙන්න investigation එකක් කරනවා. අපි crime එකක් අරගෙන ඒකේ කවුද crime එක කරේ කියලා හොයන්න try කරන එක තමයි මේ කරන්නේ. ඉතින් අපි හරි ආසයි මේක කරන්න. මේක පැය දෙකක් විතර නිදියන්න කලින් ගොඩක් මොලේ කොලොප්පන් වුණා සමහර දවස්වලට. අපි AI වලින් එහෙම crime scene එකක් හදාගෙන විසඳනවා. ඉතින් අපි ඔය මිස්ට්‍රි මූවිස් එහෙම බලන්න හරි ආසයි. අපි එක්ක මූවි එකක් බලනවා රාට. එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරනවා. ඉතින් එහෙම තමයි අපි දවසේ ඉවර කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ දෙන්න වැඩ කරන දවසක් ගත වෙන්නේ. ආයෙත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්නම්. Thank you so much මේ vlog එකත් එක්ක හිටියට.